ආයුබෝවන්. අද මම ඔයාලා හමුවට එන්නේ කලා වැව පිළිබඳ තොරතුරු සමගින්. ක්‍රිස්තු වර්ෂ 5 වන සියවසේ අනුරාධපුරයේ රාජ්‍ය පාලනය ගෙන ගිය ධාතුසේන රජතුමා විසින් කලා වැව ඉදි කරවන ලදී. ගෝණනාදී හෙවත් කලා ඔය හරස් කොට කලා වැව ඉදි කර ඇතැයි සඳහන් වේ. පසුව ඒ ආසන්නයේ තිබූ බලලු වැවද එක් කර කලා වැව විශාල කර තිබේ. එම නිසා කලා වැව කලා බලලු වැව ලෙසින්ද හඳුන්වනු ලැබේ. කලා වැවේ ආරම්භය සම්බන්ධව විවිධ ජන ප්‍රවාද පවතී. කලා වැව පිටාර ගලා මහා විනාශයක් සිදුවීමට යන අවස්ථාවේ කාලනම් පිරිමි ළමයෙකු කලා වැවට බිලි වූ බවත්, ඉන්පසුව යක්ෂ සේනාධිපති දෙවියෙකු වශයෙන්ද, දේව මණ්ඩලයේ ආරක්ෂකයා ලෙසින්ද, කඩවර දිව්‍ය රාජෝත්තමයන්න් වශයෙන්ද දිව්‍ය සැප සම්පත් ලැබමින් දිව්‍ය ලෝකයේ උපන් බව කියවේ. එසේම බිරිඳ සමග අමනාප වී වනගතව මුවරංචුවක් සමග දිගු කලක් වනයේ ජීවත් වූ කඩවර නම් මිනිසෙක් හෙළි කළ රහසක් අනුව කලා ඔය නමින් කලවැලකින් වැසී තිබූ ස්වභාවික ජලාශයක් ධාතුසේන රජු විසින් විශාල කොට නිමවා ඇති බව තවත් එක් ජනප්‍රවාදයකි. අනුරාධපුර යුගයේ ඉදි වූ විශාලතම වැව වන්නේ කලා වැවයි. ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම පිටවාන වන්නේද කලා වැවේ පිටවානයි. එය කළුගල කපා නිර්මාණය කර ඇති අතර දිග අඩි 170ක් සහ පළල අඩි 216කින් යුක්ත වේ. කලා වැව මගින් ඒ ආසන්නයේ ඇති කුඩා වැව සඳහා ජලය සපයන අතර කුඹුරු සඳහාද දියවර සපයයි. කලා වැවේ සිට තිස්සා වැවට ජලය ගෙන යාම සඳහා ධාතුසේන රජු විසින් යෝධ නම් විස්මිත වාර නිමවුම කරවා තිබේ. පසු කලෙක යෝධ ප්‍රතිසංස්කරණය කර වූ පරාක්‍රමබාහු රජතුමා ඒ සඳහා ජයගඟ යන නම යොදන ලදී. මහවැලි ව්‍යාපාරය යටතේ කලා වැවේ සිට අනුරාධපුරයට සහ අමතර කුඹුරුවලට ජලය සැපයීම සඳහා කලා වැවේ වම් සහ දකුණු ඉවුරුවල තවත් දැල මාර්ග දෙකක් ඉදි කරන ලදී. නුවර කලාවියේ ජනතාව කලා වැවට ගරු බුහුමන් දක්වන අයුරු කලා වැවෙන් දිය දෝතක් බීපල්ලා කලා වැවට පින් දීලා ඵලයල්ලා වැනි ජන කවි තුලින් පසක් වේ. අනුරාධපුර යුගයේ කුෂිකාර්මික දියුණුව ආරම්භය කලා වැවෙන් සිදු වූ මෙහෙය ඉමහත්ය. වර්තමානයේද කලා වැව විරාජමානව වැජඹෙනු දැකගත හැකිය. මේ වීඩියෝ එකට ඔයා කැමති නම් මගේ දැනුම පොදක් YouTube channel එක subscribe කරන්න, like කරන්න, comment කරන්න වගේම අනිත් අයටත් දැනගන්න share කරන්න අමතක කරන්න එපා. මගේ වීඩියෝ නැරඹුව ඔයාලට බොහොම ස්තුතියි. නැවතත් දැනුම පිරුණු අලුත්ම වීඩියෝවක් සමගින් ඔබ හමුවන බලාපොරොත්තු වෙමින් අදට සමුගන්නවා.